ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක්ස් පොට්ටල් එකේ YouTube channel එකත් එක්ක. ඉතින් මම කලින් කරපු iPhones වල මිල ගණන් සඳහන් කරපු වීඩියෝ එකේදී මට ගොඩක් දෙනෙක් කිව්වා රුපියල් 20000කට වගේ බජට් එකකට ඊට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන්ස් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අද මේ වීඩියෝ එකකින් මම අරගෙන අවිල්ලා තින්නේ ඔයාලට රුපියල් 20000ට අඩුවෙන් වගේ බජට් එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන්ස් ගැන. විශේෂයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට මතක් කරන්න ඕන මම මේ ඔයාලත් එක්ක කතා කරන ස්මාර්ට්ෆෝන්ස් ඔයාලට ඉතාමත් ලොකු වැඩ මේ ෆෝන්ස් හරහා කරගන්න බැරි වේවි. ඔයාලා සාමාන්‍ය කරන සෝෂල් මීඩියා පාවිච්චි කරන දේවල්, ඒ වගේම සාමාන්‍ය දෛනිකව කරන වැඩ කටයුතු, Zoom class එකකට join වෙන්න, ඒ වගේම WhatsApp වගේ දේවල් පාවිච්චි කරන්න, මෙන්න මේ වගේ ඉතාමත් පුංචි වැඩ ටිකක් ඔයාලට මේක හරහා කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ලොකු heavy smartphones වලට එන heavy games play කරනවා නම් ඉතින් ඒවා play කරන්න පුළුවන්ද කියන එක පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නමුත් ඔයාලා කරන වැඩවලට මේ ෆෝන් එක බොහොම ප්‍රමාණවත් වෙනවා. හොඳයි, ඉතින් අපි කතා කරමු මොනවද මේ ෆෝන්ස් කියලා. මේ ෆෝන්ස් ගැන කතා කරවතින් ඔයාලට අද මං අරගෙන තියෙන්නේ itel බ්‍රෑන්ඩ් එකේ මේන ෆෝන් සෙට් එකක්ම තමයි අද කතා කරන්නේ. මොකද itel කියලා කියන්නේ බජට් එකට ගන්න පුළුවන් ෆෝන්ස් තියෙන කම්පැනි එකක්. ඉතින් අන්න ඒක නිසා තමයි itel ෆෝන්ස් මේ විදිහට මම කතා කරන්න යොදාගත්තේ. ඉතින් මේ ෆෝන්ස් මිලදී ගන්න පුළුවන් තැන් ගැන කතා කරොත් ඔයාලට ඒක ඕන තරම්ම ඉන්ටර්නෙට් එකේ මේ ෆෝන් එකේ මොඩල් එක ගහලා සර්ච් කරලා අරගන්න පුළුවන්. ඉතින් මම මේකේ එහෙම තැනක් මෙන්ෂන් කරන්නේ නැහැ. මොකද මම දන්නේ නැති නිසා ඒ තැන්වල තවමත් ඒ ස්ටොක් කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඒ වගේ දේවල් දන්නේ නැති නිසා මම එහෙම මෙන්ෂන් කරන්නේ නැහැ ෂොප් එකක්. ෆෝන්ස් වල විස්තර ටික විතරක් ඔයාලට කියන්නම්. ඉතින් මම මුලින්ම කතා කරන්න අරගත්ත ෆෝන් එක තමයි itel A20 කියලා කියන්නේ. itel A20 කියන ෆෝන් එක ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේ වෙනකොට ලංකාවේ මාකට් එකේ රුපියල් 15000කට වගේ මිලකට මිලදී ගන්න. ඉතින් මේ itel A20 කියන ෆෝන් එකේ RAM එක 1GB RAM එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ ස්ටෝරේජ් එක එමන් නැත්නම් ROM එක අපිට 8GB විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විදිහට අපිට 4.5 කියන ප්‍රමාණයේ ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ 2 මෙගාපික්සල් බැක් කැමරා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ බැටරි එක ගැන කතා කරොත් මේකේ සාමාන්‍යයෙන් තියෙන්නේ මිලි ඇම්පියර් 1700ක වගේ බැටරි එකක් තමයි මේ බැටරි එකේ තියෙන්නේ. ඒ වගේම මේකේ Android 7 කියන software version එක තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේක dual sim support කරනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එක 3G ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක ගැන මගේ අයිඩියා එක නම් කිව්වොත් වර්තමානයේට මේ ෆෝන් එක මට නම් ගැලපෙන්නේ නැහැ. මොකද මේ ෆෝන් එකේ හරියට 4G වත් නැහැ. මේක 3G ෆෝන් එකක්. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට දුරකථන සමාගම් 3G කියන නෙට්වර්ක් එක පාවිච්චි කරන එක නවත්තලා තියෙනවා. ඉතින් යාලා 4G තමයි මේ වෙනකොට වැඩ කරන්නේ. එතකොට අපිට ඉන්ටර්නෙට් යන්න නම් අනිවාර්යයෙන්ම 4G තියෙන ෆෝන් එකක් වෙන්න ඕන. මේ ෆෝන් එකේ Wi-Fi තියෙනවා. ඉතින් අපි ඉන්ටර්නෙට් යනවා නම් අපිට මේ ෆෝන් එකේ Wi-Fi විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා කොච්චර මිල අඩු වුණත් මේ ෆෝන් එක නම් මට වැදගත් නැහැ කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ ෆෝන් එක ගැන කතා කරමු. ඊළඟට මම ගත්තේ itel සමාගමේම A22 කියන ෆෝන් එක. මේ ෆෝන් එක අපිට සාමාන්‍යයෙන් රුපියල් 20000කට වගේ මිලදී ගන්න පුළුවන් ලංකාවේ මාකට් එකේ. ඒ වගේම තමයි මේක 2GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 16GB ස්ටෝරේජ් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 5 inches ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කැමරා එක ගැන ගත්තොත් මෙගාපික්සල් 5ක කැමරා එකක්, බැක් කැමරා එකක් සහ මෙගාපික්සල් 2ක ෆ්‍රන්ට් කැමරා එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේකේ බැටරි එක ගැන කතා කරොත් මේකේ බැටරි එක අපිට මිලි ඇම්පියර් 2400ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මේකේ ඔපරේටිං සිස්ටම් එක ගැන කතා කරොත් Android 8.1 කියන ඔපරේටිං සිස්ටම් එක අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ නම් ඔයාලට 4G පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි dual sim පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ මේ ෆෝන් එකේ face unlock පහසුකම තියෙනවා. ඉතින් මම අර කලින් කතා කරපු ෆෝන් එකට වඩා ඔයාලට පාවිච්චි කරන්න ගොඩක්ම කම්ෆර්ටබල් ෆෝන් එකක් වෙන්න පුළුවන් මේ itel A22 කියලා කියන්නේ. මොකද ඔයාලට අවශ්‍ය කරන
ඔප්ෂන් හැම එකක්ම මේ ෆෝන් එකේ මේ මිලට ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අර ෆෝන් එකට වඩා මේ ෆෝන් එක ඔයාලට පාවිච්චි කරන්න හොඳ වේවි. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි ෆෝන් එක ගැන. ඒ ෆෝන් එක තමයි itel A23 Pro කියලා කියන්නේ. ඉතින් මේ ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ලංකාවේ මුදලේ රුපියල් 16000ක වගේ මිලකට. ඉතින් මේකේ ඔයාලට RAM එක විදියට 1GB RAM එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අර මුලින් කතා කරපු ෆෝන් එකේ වගේම. ඒ වගේම තමයි මේකේ ROM එක විදියට 8GB ROM එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේකේ ඩිස්ප්ලේ එක නම් ඔන්න ඉන්චස් 5ක ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ කැමරා එකක් 2 මෙගාපික්සල් කැමරා එකක් තමයි තියෙන්නේ බැක් කැමරා එකේ. ඊළඟට බැටරි හෙල්ත් එක මෙයාලගේ ලබා දීලා තිනවා මේකේ මිලිඇම්පියර් 1400ක ප්‍රමාණයක්. ඒ වගේම මේකේ ඔපරේටින් සිස්ටම් එක නම් අපිට Android 10 සපෝට් කරන ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ගොඩක් apps මේකට මේ වෙනකොට වර්තමානයේ පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් apps පාවිච්චි කරන්න මේකට වැඩ කරනවා. නමුත් මේකේ තියෙන බාධකේ තමයි අපිට මේකේ තියෙන RAM එක. මොකද අපිට ඉන්නේ 1GB RAM එකක්. ඉතින් මේකෙත් අපිට 4G කියන සිග්නල්ස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි dual sim support කරනවා සහ දෙවනි ෆෝන් එකේ වගේම face unlock පහසුකමත් ඔයාලට ලැබිලා තියෙනවා. ඔන්න ඉතින් මම කතා කරන්න යන්නේ අවසාන ෆෝන් එක ගැන. අවසාන ෆෝන් එක තමයි itel brand එකේම A25 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ඔයාලට ලංකාවේ මුදලේ රුපියල් 20000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් අපිට 2GB RAM එකක් තියෙනවා. ඒ වගේම තමයි 32GB storage එකක් බලා ගන්න පුළුවන්. මේක ඩිස්ප්ලේ එක හැටියට අපිට අඟල් 5ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් HD IPS පැනල් එකක්. ඒ වගේම තමයි මේක කැමරා එක විදියට මෙගාපික්සල් 5ක බැක් කැමරා එකක් 2 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකක් බලා ගන්න පුළුවන්. බැටරි එක ගත්තොත් අපිට 3020ක් තියෙන 3020ක් මිලිඇම්පියර් තියෙන බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔපරේටින් සිස්ටම් එක Android 9 කියන Go edition එක තියෙන ඔපරේටින් සිස්ටම් එක අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකේ තවත් තියෙන ෆීචර්ස් තමයි face unlock 4G තියෙනවා dual sim තියෙනවා මේ විදියටම. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුවා තමන්ගේ අතේ තියෙන මුදලට රුපියල් 20000කට වගේ අඩු මුදලකට ගන්න පුළුවන් මොබයිල් ෆෝන්ස් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. අද මේ මං කතා කරේ ඔයාලට brand new ගන්නවා නම් ගන්න පුළුවන් ෆෝන්ස් ගැන රුපියල් 20000කට අඩුවෙන්. ඉතින් ඊට අමතරව ඔයාලට used second hand market එකේ ගන්නවා නම් මීට වඩා හොඳ මොඩල් ගන්න පුළුවන් රුපියල් 20000කට වඩා අඩු මුදලකට second hand phones. ඉතින් ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන් ඉක්මන් වගේ සයිට් වල. ඉතින් මේ ෆෝන්ස් ගන්නකොට ඔයාලා ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගැනත් මම ඉස්සරහදී වීඩියෝ එකක් අරගෙන එන්නම් මොනවද අපි second hand phone එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන් වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි channel එක subscribe කරන්න. මොකද එතකොට තමයි මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඔයාලගේ අදහස් අපල්ලා comment section එකෙන් දාන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. හම්බෙමු ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින්.